හයි වෙල්කම් ටු ගීතා ෂාන් හෝම්. ඉතින් කොහමද යාළුවනේ ඔයාලට? අදත් මම කෑම රෙසිපි එකක් තමයි ගෙනාවේ. ඉතින් මේකත් රසම රස කෑම රෙසිපි එකක්. මේක හස්බන්ඩ් තමයි මට ඉන්ට්‍රොඩියුස් කරේ. නැත්නම් මම මැරි කරන්න කලින් ඒක කාලා තිබ්බේ නෑ. ඉතින් අපිට ඒකට ඕන කරන දේවල් ටික ලෑස්ති කරගෙන ඉතින් අපි බලමු අද මොනවද අපි හදන්න යන්නේ කියලා. ඉතින් මේකට මුලින්ම මම ලීක්ස් ටික මේ විදිහට කපා ගන්නවා. මේකට ඊට අමතරව ඕන වෙනවා කැරට්, අල, චිකන් ඕන වෙනවා. ඉතින් දැන් මම මේ ලීක්ස් කපන අතරේ අපේ අම්මා හවස තේ එක ලෑස්ති කරනවා. ඉතින් අපි තේ එක බීලා ඉවර වෙලා මම කෑම එක හදන්න යනවා කියලා හිතාගෙන ඉතින් මමත් ගියා තේ එක බොන්න. ඉතින් අපේ බබාගේ තියෙන දඟ වැඩ ටිකත් බලාගෙන ඉතින් තේ එකත් බීලා අපි කෑම එක හදන්න ආයෙත් එකතු වෙමු. ඉතින් අපි ගොඩ දවසකින් තමයි මේ විදිහට එකතු වෙලා තේ බොන්නේ. නැත්තම් ඉතින් අපි මමයි හස්බන්ඩ්යි තේ බොනවා, අම්මයි තාත්තයි එකතු වෙලා තේ බොනවා. ඉතින් ඒ වගේ තමයි සෙට් වෙන්නේ. ඉතින් අද අපිට කොහොම හරි පුළුවන් වුණා අපි 5 දෙනාම එකතු වෙලා තේ බොන්න. ඉතින් ඔයාලගේ ගෙදර කොහොමද ඔයාලගේ හවස තේ එක බොන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. ඉතින් මම ගොඩක් කැමති දෙයක් තමයි මේ හවස තේ එක. ඉතින් මට අනිවාර්යයෙන්ම හවස් වෙද්දි 6 වෙද්දි තේ එකක් බොන්න ඕන. ඒක මම ගොඩාක් ආසයි. අද ඉතින් ටී ටයිම් එකට නම් කිසිම දෙයක් කෑමක් හදාගන්න බැරි වුණා. ඉතින් බිස්කට් තමයි අපි තේ බොන්න ගත්තේ. දැන් ඉතින් තේ එකත් බීලා ඉවර වෙලා මේ මම කැරට් ටිකක් කපා ගන්නවා. ඒවා ලොකු ලොකුවට කපා ගත්තට කමන්නේ. මොකද අපි මේවා ආයේ දැම්මහම ඒක මේ හොඳට තැම්බිලා එනවා. ඒ වගේම අලත් ලොකුවට කපා ගන්නවා. අමමිරිස් ටිකකුත් කපා ගන්නවා මේ විදිහට. මේ දැන් ඔයාලට පේන්නේ අපි කපාගත්ත එළවලු ටික. දැන් මේ හදන්නේ පාන් පිටි ටික අනන්න. පාන් පිටියකට ලුණු ටිකක් දාලා මේ විදිහට අනාගෙන උණු වතුර ටිකක් දාලා අපි අනා ගන්නවා. මේකට පොල් එහෙම මොකුත් දාන්නේ නැහැ. අපි රොටි හදන්න මේ පිටි අනා ගන්න යන්නේ ඒ වගේ අනා ගන්න ඕන. ඉතින් කවුද බලන්නකෝ අදත් පිටි අනලා දෙන්නේ. ඉතින් අදත් වෙනදා වගේම හස්බන්ඩ් තමයි ඉතින් පිටි ටික අනලා දෙන්නේ මට. කොහොමද ඉතින් මේ කෑම එක යානේ හඳුන්වලා දුන්නේ. ඉතින් ඒක නිසා එයාගේ සපෝට් එකත් අද ගන්නවා. අද විතරක් නෙවෙයි ඉතින් එයා හැම වෙලාවෙම උදව් කරනවා. ඉතින් මේ වගේ වෙලාවල් වලට ඉතින් එහෙම අනාගත්ත පිටි ටික අපි මෙන්න මේ වගේ චුටි චුටි බෝල වලට හදා ගන්න ඕන. ඉතින් ගොඩක් වෙලා යන්නේ මෙන්න මේ වැඩේට තමයි. ඉතින් මේ වගේ බෝල වලට මේ පිටි ගුලියම හදා ගන්න ඕන. ඉතින් මේකේ බෝල කඩා ගනිද්දී චූටිවටම කඩා ගන්න ඕන. මොකද තැම්බෙද්දි ටිකක් මේක ලොකු වෙනවා. ඒ වගේම චූටිවට බෝල කඩා ගන්නකොට අපේ අර මාළු හැම එකක්ම මේක ඇතුළට හොඳට යනවා. ඉතින් මම මේ වගේ චූටි බෝල ටික හදනකොටම හස්බන්ඩ් කිව්වා අපි අර එළවලු ටික චිකන් ටික එහෙම තැම්බෙන්න තියන්න ඕන කියලා. ඉතින් මම එතෙන්ට ගිය වෙලාවේ බබා ඇවිල්ලා අර බෝල ටික අදින්න හදනවා. ඉතින් මේ චිකන් එකට තක්කල්ලි හස්බන්ඩ් කපලා දානවා. ඊළඟට අපි මිරිස් කුඩු දානවා. ඊළඟට කහ කුඩුත් දානවා. ඊළඟට අපි මේ එකතු කරගන්නේ සරක්කු කුඩු 3-5 කුඩු ඒ කියන්නේ. ඊට පස්සේ ලුණුත් දාලා අපි දැන් මේක මේ විදිහට භාජනයක් ලිපේ තියලා තෙල් දාලා ඒකට අබ ටිකක් එකතු කරලා සුදු ලුණු ටිකයි අමු මිරිස් ටිකයි දාලා චුට්ටක් බැදෙන්න දෙන්න ඕන. මොකද අමු මිරිස් කෑලි හැපෙනකොට සැරක් එන්න පුළුවන් කියලා මම ඒක ටිකක් බැදෙන්න දුන්නා. ඊළඟට අපි මේ කැරට් ටික එකතු කරනවා. ඊළඟට ආල ටිකත් එකතු කරනවා. අපි කපාගත්ත හැම එළවලුවක්ම එකතු කරලා මේ දැන් එකතු කරන්නේ චිකන්. ඉතින් චිකන් ටිකත් එකතු කරලා අපි අවසානයේ ලුණු කොළ ටිකත් එකතු කරනවා. ලුණු කොළ වල කොළ පාට ටිකෙන් ටිකක් ඉතුරු කරගත්ත අන්තිමයට මුඩට දාන්න කියලා. දැන් අපි මේක හොඳට තැම්බෙනකන් අර ඉතුරු බෝල ටික හදාගන්න තමයි හදන්නේ. ඉතින් මේ බෝල ටික හදාගන්න තමයි ටිකක් වෙලා යන්නේ. ඒත් ඒ ටික අර මාළු චිකන් එක එහෙම භාගයට තැම්බෙනකොටම දාන්න ඕන. ඉතින් දැන් අපි මේ ටිකත් මේ චිකන් එළවලු එහෙම තැම්බෙන එකට එකතු කරගන්නවා. ඊට පස්සේ දැන් අපි මේක හැන්දකින් පොඩ්ඩක් යට යවනවා විතරයි. කුරු ගන්න එහෙම මුකුත් ඕනේ නැහැ. දැන් ඒක වහලා තියන්න ඕන තැම්බෙනකන්. ඉතින් ඒක දැන් තැම්බිලා ඉවරයි. දැන් මේක තමයි අපේ අලුත් රසම රස කෑම එක. ඉතින් ඇත්තටම මේක හරිම රසයි. මේ වෙලාවේදී අපි අන්තිම ලුණු කොළ ටික එකතු කරගන්නවා. දැන් ඉතින් සර්ව් කරන්න තමයි තියෙන්නේ.
ඉතින් මේකට වෙනම මාළු අපිට මොකුත් ඕනේ නැහැ. අපි හැම එකක්ම මේකට දාලා තියෙන්නේ. චිකන් හොදිවත් අවශ්‍ය නැහැ. ඉතින් නිකම්ම මෙහෙමම කන්න පුළුවන්. ඉතින් හරිම රසයි. ඔයාලා try කරලා බලන්න. ඉතින් දැන් අපි මේක රස බලන්න හදන්නේ. ඉතින් ඔයාලත් මේක try කරලා බලන්න. ඉතින් වීඩියෝ එකට කැමති නම් like එකක් දාන්න, comment එකක් දාන්න. ඉතින් යාළුවනේ ඔයාලගේ like එක comment එක මට ගොඩක්ම වටිනවා. ඉතින් please like එකක් comment එකක් දාන්න. ඉතින් කැමරි ටික බෙදා ගන්නකොටම බබා නිදි. ඉතින් දැන් අම්මා බබාව ගන්නවා. මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙන්න එන්නම්. එතකල් සතුටින් පරිස්සමින් ඉන්න. thank you වීඩියෝ එක බලුවට.